තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමරිකාව එල්ල කර ප්‍රහාර වලින් දින දෙකකට පසු ඉරානයේ ඊයේ රාත්‍රියේදී කටාරි පීඨ එක්සත් ජනපදයේ විසින් පවත්වාගෙන යනු ලබන අල් උඩයිඩ් කඳුරට මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා. නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව ට්‍රම්ප් පැවසුවා. ඉරානයේ ප්‍රතිචාරය ඉතා දුර්වල බවත් ඒ පිළිබඳව කලින් දැනුම් දීම සම්බන්ධයෙන් තමන් ඉරානයට ස්තුතිවන්ත වන බවත් සඳහන් කළා. කටාරි අගනුවර වන දෝහා ආසන්නයේ පිහිට ඇති අල් උඩයිඩ් මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද මධ්‍යම විධානයේ ගුවන් මෙහෙයුම් මූලස්ථානයේ ලෙසින් පවත්වාගෙන යන අතර එක්සත් ජනපද හමුදා බටයින් 8,000කට ආසන්න සංඛ්‍යාවක් එහි සේවය කරනවා. මේ අතර අල් උඩයින් ගුවන් කඳවුරට එල්ලූ ප්‍රහාරය දැඩි ලෙසින් හෙලා දකින බව කටාර් රජය පැවසුවා. අද අලුයම 4 දක්වා ටෙහෙරානයට දැඩි ප්‍රහාර එල්ල වුණා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර නමුත් ඒ වන විට දෙපාර්ශවයම එය ප්‍රසිද්ධියේ තහවුරු කර තිබුණේ නැහැ. නමුත් ඉරානයේ කොන්දේසි සහිතව ගිවිසුමක් වැනි යමක් සම්බන්ධයෙන් ඉගියක් ලබා දුන්නා. නමුත් ඊශ්‍රායලය ඒ දක්වා ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. ඊශ්‍රායල ආරක්ෂක බලකාය සඳහන් කළේ ඉරානයේ එල්ලවන මිසයිල ප්‍රහාර මධ්‍යයේ සැරයන් නාදවන බවයි. මේ අතරවාරයේ ඉරානයේ විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් මගින් නිවේදනය කර ඇත්තේ සතුරා මත සටන් විරාමයක් පනවා ඇති බවයි. අමරිකානු ආක්‍රමණයට සහ සිය දේශය ආරක්ෂා කිරීමේ සිය ජනතාවගේ ආදර්ශමත් ස්ථිර භාවය සහ ස්ථිර භාවය සහ එකමුතුකම මෙන්ම සාර්ථක මිසයිල මෙහෙයුම් සතුරා මත සටන් විරාමයක් පනවා ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී මාධ්‍ය මගින් විකාශය කර තිබෙනවා. එම සටන් විරාමයේ කුමන කාල පරාසයක් තුළ ක්‍රියාත්මකදයි නිශ්චිත ලෙසින් ප්‍රකාශ වී නැහැ. කටාරෙහි පිහිටි ඇමරිකානු කඳවුරට එල්ල කළ ප්‍රහාර වලින් කෙටි වේලාවකින් පසු අමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලය සමගින් සටන් විරාමයකට ආයාචනා කළ බවද ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් ප්‍රකාශ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඉන් අනතුරුව සුළු මොහොතකට පෙර සටන් විරාමය උල්ලංඝනය කරමින් ඉරානයෙන් මිසයිල ප්‍රහාර තමන් වෙත එල්ල වූ බවත් ඊට පිළිතුරු ලෙසින් යුද මෙහෙයුම් නැවත ආරම්භ කරන ලෙසින් තමන් ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත නියෝග කළ බවත් එරට ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.